මං එදා මගේ ලොකු දුවත් එක්ක බෙහෙත් ගන්න රෝහලට ගිහිනුයි හිටියේ. ඒ මීට අවුරුද්දකට කලින් හරියටම 2025 ජනවාරි මාසේ දවසක දුව දොස්තර මහත්තයාව හමු වෙන්න ගියපු අතරේ මම තනියම වාඩි වෙලයි හිටියේ. අවසාන අංකේ තිබුණේ අපිට නිසා එතන වෙන කවුරුත් හිටියේ නැහැ. ටික වෙලාවකින් වයසක ගැහැණු කෙනෙක් මගෙන් ඇවිත් ඇහුවා දැඩි සත්කාර ඒකකය කොහෙද තියෙන්නේ කියලා. ඉතින් මම මේ රෝහලට කලිනුත් ඇවිත් තියෙන නිසා මේවා තියෙන තැන් මං හොඳින් දන්නවා. මං ඒ ගැහැණු කෙනාට විස්තරේ කිව්වා. ටික වෙලාවකින් දුවත් ඇවිත් අපි යන්න හදද්දී එතනින් මිය ගිය කෙනෙකුගේ සිරුරක් දැඩි සත්කාර ඒකකයේ ඉඳන් අරගෙන යනවා මම දැක්කා. එතන තිබුණේ ටිකකට කලින් මට කතා කරපු වයසක ගැහැණු කෙනාගේ සිරුර. මම ඒ ගැන ඉක්මනටම මගේ දුවට කිව්වා. මං ඒ මිනිහ පස්සෙන් ගිහින් රෝහල් සේවකයන්ගෙන් අවසර අරගෙන මිනිහ දිහා බැලුවේ මට ඒක විශ්වාස කරගන්නවත් බැරි වුණ නිසායි. ඒත් පුදුමේ කියන්නේ එතන හිටියේ ඒ ගැහැණු කෙනාමයි. ටික වෙලාවකට කලින් මං එක කතා කරපු ගැහැණු කෙනා මේ විදිහට මිනියක් වෙලා යන්නේ කොහොමද? අන්නේ මාත් එක්ක කතා කළේ ඒ ගැහැණු කෙනාගේ ආත්මයද? ඕගොල්ලන්ගේ අදහස පහලින් කමෙන්ට් කරලා යන්න. මේ වගේ සත්‍ය කතා දිගටම දැනගන්න ඔයා අදම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.